කොහොමද ඔයාලට ඔන්න ඉතින් කිව්වා වගේම කිචන් එකට ගත්ත අලුත් සුපුරුත්තන් එක්ක කිචන් එක හැඩ කරගත්ත විදිය ෂෙයා කරගන්න තමයි මම අද මේ ඇවිල්ලා ඉන්නේ. කලින් වීඩියෝ එකේ තිබ්බ ඔයාලගේ අදහසුත් අරගෙන මගේ මේ මුළු කවුන්ටර් টොප් එකම මම අලුතෙන් ආයේ වෙනස් කරා. ඉතින් ඒ වීඩියෝ එක තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මුලින්ම පටන් ගන්නෙ මෙතනින්. කලින් වගේම තමයි මෙතන තිබ්බ දේවල් නම් වෙනස් කරේ නැහැ. හැබැයි මෙතන තිබ්බ ලීය ටිකක් උස් කරලා හදාගත්තා. මොකද සමහර වෙලාවට සිංක් එකෙන් විසිවෙන වතුර මේ ලෑල්ලයට රැඳිලා වේලෙන්නේ නැති නිසා මේ විදිහට තිබ්බොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් මේ ලෑල්ල උඩ ග්‍රාස් කාපට් කෑල්ලක් දාලා අලයි සුදු ලුණුයි බෝල් දෙක එතනම තියාගන්නවා. ඉතින් මේ දෙක හයිලයිට් වෙලා පේන්න පීසා ට්‍රේ එක තමයි මම එකතු කරගන්නේ. කලින් වගේම තමයි මේ ටික එකතු වෙලා ලැබෙන පෙනුම හරි ලස්සන නිසා මම තාමත් එයාලා ඔක්කොම එකට තියලා තමයි ලස්සන කරන්නේ. සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ ග්‍රීන් ටච් එකක් කියන්නේ ඉතින් ලස්සන ගැලපීමක්නේ. ඉතින් ඔන්න ඉන්ඩෝ ප්ලාන්ට් එකක් තියාගෙන ඒ ලස්සන වැඩි කර ගන්නවා. එතන ලස්සන කරගත්තට පස්සේ එතනටම මෙහායින් මෙන්න මේ ග්‍රාස් කාපට් එක මම එකතු කරගන්නවා. කලින් නම් මම මෙතන තියාගත්තේ මගේ ගල්වන් ගෙඩියනේ. ඔන්න දැන් මම මෙතන තියාගන්නේ මගේ කිකිලි හාමිනේව. ඉතින් ග්‍රාස් කාපට් එකට පන් මැට් එකක් දාලා මගේ කිකිලි හාමිනේව එතන තියාගත්තම එතන හැඩ කරන්න එයාට පුළුවන් කියලා තමයි මට හිතුනේ. කිකිලි හාමිනේ ළඟම ටී කොෆි රැක් එක තියලා ටී කොෆි බොටල් ටිකෙන් රැක් එක ලස්සනට පිළිවෙල කරගත්තම ඔන්න ඉතින් එතන ඒ වැඩේ ඉවරයි. රැක් එකට මෙහායින් ග්‍රාස් කාපට් එකේ පුංචි ඉඩක් ඉතුරු කරගෙන එතන මම මෙන්න මේ මනි ප්ලාන්ට් එක තියාගන්නවා. ඊට පස්සේ මම ආසාවෙන් එකතු කරගත්ත සිරමික් කිකිලි හාමියෝ දෙන්නව එතන තියලා හැඩ කරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් එයාලගේ පාළුවට මෙන්න මේ ආටිෆිෂල් කැන්ඩල් එකත් එකතු කරගන්නවා. ඔන්න ඔහොම තමයි ඒ ටික ලස්සන වුණේ. ඊට පස්සේ හැඩ කරන්න තියෙන්නේ කවුන්ටර් টොප් එකේ අනිත් පැත්ත. ඊට කලින් ඔයාලට පුංචි දෙයක් පෙන්වන්න තියෙනවා. මම ආසාවෙන් හිටපු දෙයක්. මෙන්න මේ ෆෝබර්න් එක. ඉතින් ඒක මට තෑග්ගක් විදියට හස්බන්ඩ් අරන් දුන්නා. මට උමනා දෙයක් ගැන පුංචි ගියක් එයාට දුන්නම ඇති. එයාට පුළුවන් උපරිමයෙන්ම මගේ හීනේ ඉෂ්ට කරලා දෙන්න ගොඩාක් උත්සාහ දරන කෙනෙක්. ඉතින් මේ වෙලාවේ මම එයාටත් ස්තුතිවන්ත වෙනවා මගේ හීන පාට කරන්න දරන උත්සාහයට. ඉතින් ලිපට මෙහායින් මම මෙන්න මේ ස්පයිස් රැක් එක තියාගන්නවා. මේක මෙතනින් තියාගත්තම මට වැඩවලට ගොඩාක් පහසුයි. උයන්න කලින් වගේම උයන වෙලාවටත් තුන පහ වර්ග පාවිච්චි කරන්න පුළුවන් නිසා එයාට මම මෙතනින් ඉඩ හදලා දුන්නා. මේකේ මම ස්පයිසස් බෝටල් 8ක් රඳවලා තියෙනවා. ඉතින් එයාවත් හැඩ කරන්න මනි ප්ලාන්ට් එකක් තමයි යූස් කරන්නේ. මනි ප්ලාන්ට් එකයි කළු පාටට මැච් වෙන්න ඕන හින්දා මගේ ලැවෙන්ඩර් වාස් එකයි කුස්සියම සුවඳ කරන මැටි ඔයිල් බර්න් එකක් තියාගෙන මම මේ ස්පයිස් රැක් එක හැඩ කර ගන්නවා. රැක් එකට මෙහා ඉදී මේ වගේ ට්‍රේ එකක මගේ ලෙමන් ෂේප් සෝල්ට් බෝල් එකයි සුකුරුත්තන් ගොඩේ හිටපු කියුට් මෂ්රූම් එකයි වයිට් කලර් සෙරමික් හෝම් එකයි තියාගන්නවා. ඉතින් ඒ අතරින් ඇවකාඩෝ කප් එකයි ආටිෆිෂල් කැන්ඩල් එකකුත් තියාගෙන මේ තියෙන ලුක් එක තව ටිකක් අප් කර ගන්නවා. ලිප ළඟ තියෙන වෝල් එකට කලින් මෝල් ස්ටිකර් අලවලා තිබ්බේ. ඒත් ඉතින් උයන වෙලාවට රස්නේ වැදිලා ස්ටිකර් උණු වෙච්ච හින්දා වෝල් එකේ ස්ටිකර් ටික මං ගලවලා දැම්මා. ඉතින් මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට මැච් වෙන්න තමයි මම මෙන්න මේ සෙරමික් අයිටම් එක ස්පූන් හෝල්ඩර් එකක් විදියට යූස් කරන්නේ. මේක ගොඩක් උස නිසා පොඩි පෝල් කටු හැඳි ඇතුළට බහිනවා පේන්නේ නැහැ. ඉතින් ඒක ඇතුළට බබල් රැප් එකක් ගුලි කරලා දාලා හරි උසට හදාගෙන තමයි මම මේක පාවිච්චියට ගත්තේ. කවුන්ටර් টොප් එකේ වැඩ ටික නම් ඉවරයි. ඉතින් අන්තිමට මට තියෙන්නේ මගේ බෝල් හැංගින් රැක් එකේ බොටල් ටික තිබ්බ විදියට තියාගන්න. කරදමුංගු කරාබු නැටි උළු හාල් ලබ සූදුරු මාදුරු කුරුඳු පොතු
ගම්බිරි සැට දාපු බෝතල් 8ක් තමයි මම මේකේ රඳවන්නේ. ඒ ටිකත් ওই විදිහට තියලා ඔන්න මම ඒකත් ෆිල් කරගත්තා. මට ඕන කරන පොට් හෝල්ඩර්ස් ටිකත් මේ රැක් එකේම එල්ලගෙන මගේ වැඩ ටික ඉවර කරගන්නවා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් නම් කොහේ තිබ්බත් ලස්සනයිනේ. ඒ නිසා ඔන්න මම මෙතනටත් එකක් තියාගත්තා. එහෙනම් අපි දැන් එකතු වෙලා මගේ කවුන්ටර් টොප් එකේ ෆයිනල් ලුක් එක බලමුද? මගේ මේ කවුන්ටර් টොප් එකේ අලුත් පෙනුම ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. අලුත් වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු.